Hello guys, SL ලෝක අපේ YouTube channel එකේ දෙවැනි වීඩියෝ එක කරන්න අපි තෝරගත්තේ ලංකාවේ හයික් වලින් දුෂ්කරතම ගමන් මාර්ගයක් තියෙන යහංගල. ඒ වගේම කණවිද්දාගල. අපි දැන් අද යහංගල ගිහිල්ලා හෙට උදේ කණවිද්දාගල නැගලා අපි ආපහු එන්න තමයි plan එක තියෙන්නේ. අපේ ගමන ආරම්භ කරන්නේ මෙතනින්. එහෙනම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මාත් එක්ක යන් යහංගල. ජය වේවා. ගොඩවුඩන්න අපි කොහොමද කන්දේම ඉඳන් පටන් ගත්තේද? අපි කොච්චර උඩට ආවද? බර කෝල් එක ගාන කවුද ඩේටා ඉල්ලන්නේ? ඔන්න කොල්ලෝ අපි කණ්ඩායි යන්නේ. තමා කන්නේ. අද අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ රවිෂානුයි ශයානුයි. ශයාන් කොහොමද ගමන? සුපිරි. රවිෂාන් කොහොමද ගමන? සුපිරි. එහෙනම් අපි කාලා උඩට ගිහිල්ලා හම්බෙමු. දැන් කාලා හිමීට ගමන ගල නගින්න පටන්ගෙන අපි යන් උඩට ගිහිල්ලා හම්බෙමු. බලමු අපි මේ ගල නගින්නගේ වීඩියෝ එකක් අපි දාන්නම්. අපි බලමු. වතුර තමයි සෑහෙන ප්‍රශ්නේ. අපි කණවිද්දාගලත් යන්න ඕනේ. හෙට උදේට වතුර ටික මැනේජ් කරගන්න ඕනේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. බලමු අපේ රවිෂාන් අපිට මැච් එකක් ගහලා දෙනවා. රවිෂාන් තමයි ජලපරි මොකද පරිපාලක ජල සම්පාදනය ජල පරිපාලක අපිට කවුද තැල කැරලි වලින් සහයෝගය දැක්කේ ස්පොන්සර් කරන්න හොඳ හිත තලන්න හොඳද හොඳ හිත හිරුෂිගේ තල හිරුෂිගේ තල ඒ ඇත්තටම හිරුෂිගේ තලද? You didn't have to cut me off. Said that I could never, that we were nothing. I don't even need your love, but you treat me like a stranger, and I feel so loved. ඔය හිරුෂි තලද? හිරුෂිගේ තල හෙලෝ ඔන්න අපේ ගමනේ 50% අපි ඇවිල්ලා තියෙන්නේ පල්ලේ අමාරුම ටික ආවා. මෙතන ඉඳන් තමයි අපේ ගලේ නගින්න පටන් ගන්නෙ. මේක තමයි යහංගල අපිට නගින්න තියෙන්නේ. මෙන්න මේක දිගේ තමයි අපිට උඩට නගින්න තියෙන්නේ. මේක තමයි ගොඩක් අමාරු පරිස්සමෙන් නගින්න ඕනේ. එහෙනම් එකතුලා ඉන්න බලාගෙන ඉන්න අපි යමු. Kita nak hindau ni. Ya අපි දාන Mana poten ni yang ni. දෙන්න. ට පේනවා ඇති මගේ පිටිපස්සෙන් ලොකු නායක් ගිහිල්ලා තියෙනවා. ගිය දවස් ටිකේ දිත්තා වලට තමයි මේ නාය ගියේ. මෙතන ඉඳලා පල්ලෙහා උඩත්තව ගම්මානයට තියෙනවා කිලෝමීටර් 4.5. මේ ගියපු නායට පල්ලෙහා උඩත්තව ගමේ මිනිස්සු 30 ගාණක් ගේ ජීවිත බිලි ගත්තා. බාන්න ඉතින්
සම්පූර්ණ මේක තමයි යහංගල කන්ද. යහංගල කන්ද මෙතනින් ඉඳලා කිලෝමීටර් 4.5ක් පල්ලෙහාට ගිහිල්ලා කිසිම දෙයක් දන්නේ නැති අහිංසක මිනිස්සු ගමක් එහෙම් පිටින්ම යට වුණා. මොනා කරන්නද ඉතින්නේ? අරුඹාරේ ඉම්බල් එක ඉවරයි. හයි තීරුණාද ගලේදී? ඉම්බල් එක ආච්චි ගන්න බැරිද? ආච්චි අම්බුරන් කැත වුණා. ගියා ජර බරස් ගාලා. කරන්නේ? අල්ලු කරන්න එපා. මිලින්ද අර මං කිව්ව ගලෙන් අල්ලගන්න. ඔය ඔතන ඔය තියෙන දකුණ ඔන්න. ඒස් බං. මං එන්නද? ඒ වරේ දම්ෂා වරේ ඉක්මනට වරේ. මේක වදිනවා බං. ඒක ඇතුළට දාන්න. ඉම්බල් එක ඇතුළේ දෙනවද? ආවෙන්. බෑග් එක දෙන්නකෝ. මේ දාගෙන බෑග් එක. ඔන්න අපි ආවා යහංගල මුදුනටම. පල් වෙන ඇති. අන්න අර පල්ලෙහා ඉඳලා තමයි අපි ආවේ. බාණ්ඩ මෙන්න මේ දාරේ දිගේ තමයි ආවේ. හරිම අමාරු ගමනක්. බාණ්ඩ වටපිටේ ලස්සන කඳු ටික තියෙනවා. ඉරක් දැහැගෙන යනවා. ෆයිනලි අපි ආවා යහංගල උඩට. Yeah, baby. මාරම view එක. Yes. මේක ඇස් දෙකම දකින්න ඕනේ. ඇස් දෙකම දකින්න. පැය කීයක් ගියාද? පැය හතරක් පහක් ගියානේ. අමාරුම හයික් එක. කිව්වා හරි. ජීවිතයත් මරණයත් අතර. ජීවිතයත් මරණයත් අතර. මරණයට අතවන්න හයික් එක. view එක අතපය පේනවා උලනවා මේ. ඉර පේනවා වලට. තව පැයක් වගේ අද්දි බහගෙන ඉන්නේ. අපි යමුද? ඔව් මෙයා. ඔන්න අපි ආව යහංගල.
ආයෙත් රවිසන් එක්ක මේක දෙවෙනි වතාව පොඩි කාලේ ඉඳන් මේක මහත්තා හරිම දේ හරිම විදියට හරිම වෙලා ඩැක්ටි ඔක්කොම දාමු එතකොට දැන් අපි බඩු ටික ඔක්කොම දාමු එතකොට බඩු ටික ඔක්කොම දාලා අපි යන් ටී එකක් ගන්න අඩුම ලංකා සුම්මයියා come to Sri Lanka Fine. Thank you. station huh? චුටි මත එලගිරි සුවිරි ඔන්න අපි බත් එක්ක ගහලා තියෙන්නේ මීට් බෝල්ස් එක තමයි හදන්න තියෙන්නේ රවිෂන් හොදලා ගන්න කතුරද කතුර මොකේද දාන්න කතුර කොයිද මේක උඩ මිලින්ද මහලුන් කපන්න උඩ දැක ගන්නවා ඔබ මොකද්ද තක්කාලි කපන අලුත්ම ක්‍රමය ඒ චූටියට මචං කැපුවම හොඳට දිය වෙනවා මචං චොම්ස් ලොකුරේ ඇට ටික වෙනම දාන්න ඕනේ You didn't have to cut me off. Say that I can never that we were nothing. I don't even need your love, but you treat me like a stranger, and I feel so loved. ඇට ටික මුදාගෙන සාක්කුවේ මේ නුවරගලට මේ දැනට හාඩස් හම්බුන බ්ලොග් වලින් අමාරු එක මේ යන්නද මේක අමාරු නුවරගල මචං යනාගින්න අමාරුවක් නෑ මචං මේ අර අපිට අවුව සෙට් වෙච්ච එක තමයි අවුවයි පයින් යන්න දුර වැඩි අපිට මේ අවුව සෙට් වුණානේ පස්තරම් පාඩනකම් බලන්න මොනද දන්නවද පහල කියන සියා ඔබ පඩියට කියලා පඩියරේ මේක අම්මා කියන්නේ අරකින් දැන් කොල්ලෝ අපේ මීට් බෝල් එක අර මේ හැන්දෙමුත් කන්න ඕනේ උඹට දෙන්න දීලා තියෙන්නේ ලොකු නේ එහෙනම් අපි කණ්ඩායි යන්නේ අපි බලමු අපේ මීට් බෝල්ස් එක තමයි cheers cheers කොහොමද කෑම සුබිය හොඳයි ඔන්න එහෙනම් අපි නිදාගන්නයි යන්නේ දැන් වෙලාව කීයද 12යි දැන් වෙලාව හරියටම 12යි හෙට උදේ ඉර බලන්නත් ඇහැරෙන්න ඕනේ අපි එහෙනම් 3 දෙනාට ඉදි හෙට උදේ හම්බෙමු good night ජය වේවා කොහොමද good morning ඔන්න අපි ඇරුණා ඉර එනවා බලන්න ඔයාලට පේනවා ඇති අන්න අර පැත්තේ ෂයන් පෙන්නන්න ලස්සන ඉර එනවා වෙලාව පාන්දර 5:00යි අපි හිමීට පොඩ්ඩක් එළි වෙනකන් ඉන්නේ බලමු තා චුට්ටකින් ඉරේයි යාළුවනේ අපේ හිග්ගෑවිලා ඉන්නේ වාන්ට ඔයාලට ලස්සන දේවල් වෙන්නත් අපි කොච්චර දුක් විඳිනවද එනවනේ ඈත අපි බලමු
හින්දා දැන් අපි ගිහිල්ලා කපු යන්න ඕනේ. කණ්ඩු වෙලා ආපහු මේ ටික අස් කරගෙන හිමීට බහලා යන්න ඕනේ. කන විද්දාගෙන නගින්න වෙලාවත් යනවා. එහෙනම් ඉතින් අපි හිමීට ගිහිල්ලා වෙලා කියලා ඒ ටික කරගෙන අපි යන් හිමීට. යා Dulu iya පල්ලෙ හරි ගිහිල්ලා උයලා කාලා අනිත් දාගල යන්න ඕනේ. අල්පින් හරි අපි අනිත් දාගල අන්දමෙන්ද උලක් වගේ වෙන්නේ ඒක තමයි අනිත් දාගල. අපි දැන් ආපහු පල්ලෙහාට බහලා දැන් යන්න ඕනේ. එහෙනම් අපි පල්ලෙහාට බහලා හම්බෙමු. ජය වේවා. ඔන්න එහෙනම් අපි උඩ ඉඳලා බැස්සා පල්ලෙහාට. අපි තාම කාලත් නැහැ. අපි මෙතන කන්නම් කියලා තමයි බැලුවේ. මෙතන කාලා ඉවරලා දැන් යන්න ඕනේ කන විද්දාගල නගින්න. එහෙනම් අපි මෙතන කමුනේ. ආය දන්නවනේ කොල්ලෝ දෙන්න යන්නේ. උදේට ඉතින් හැමදාම මුලස් තමයි. ඒ ඊළඟ පාර වෙන මොන හරි හදමු යා උදේට. ඈ? අඩෝ මේක ඔක්කොම ආව මේ බලන්න. satisfy. ASMR. ASMR video. අපි ගන්නයි යන්නේ නෝන. කවුද? එළගිරි ජය වේවා. මේ කොහොමද මං කන්නේ කොහොමද? යා. අපිට වතුර තමයි කේස් එක වෙලා තියෙන්නේ. වතුරිය පුරවන්න දෙයක් නැති නේද? බලමු. තැන්නට ආවා. අයියද කොහොමද යන්නේ? හරි තියන්නේ? මේ ප්‍රශ්නේ. අරක තමයි කන විද්දාගල. හරිද? අපිට මේ කන්ද උඩට නැගලා බහලා අර කන්ද දිගේ හෝම ගිහිල්ලා මඩ හිතෙන්නේ උඩටම නැගලා තමයි පල්ලෙහාට බහින්න තියෙන්නේ. මේ රවිදා. උඩටම නගින්න ඕනේ නැගලා පල්ලෙහාට බහින්න ඕනේ අර ගල ළඟට. මොකද කරන්නේ වතුර ටික කොහොමද අපි පරිස්සම් කරගන්නේ? වතුර නෑ නේ ඉතින් ටික තියෙනවා. බෑග් තියලා මම වතුර එතෙන්න ගිහින් ආයෙ පොඩ්ඩක් බමු. ආයෙ මෙතෙන් දැල්ලා පොඩ්ඩක් බමු පල්ලයට බෑලා. හරි මං කියන්නද? අපි ගිහිල්ලා බෑග් ටික පල්ලෙන් කොහෙන් හරි අස්සකින් තියලා යන්කෝ අතන උඩට බලන්න මේක විතරක් අරගෙන. අපි යන් ආවේ කියන්. ආයෙ යන්න දෙන්නේ නෑ නෝ. ඔයක් තියෙනම් වෙනවා. අපිට පොඩි අවුලක් වෙලා තියෙන්නේ. අර්ග තමා කන විද්දාගල යහංගල පිටිපස්ස සහ අපි හරියටම යහංගලයි කන විද්දාගලයි අතර මැද ඉන්නේ. අපි ආවේ කන විද්දාගලට යන්න අපිට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ වතුර ඉවරයි. මෙන්න මෙච්චරයි අපිට වතුර තියෙන්නේ. ওই කන්දට අර පේන කන විද්දාගලට ගිහිල්ලා ආපහු පල්ලෙහාට යනකම්ම කොහෙවත් වතුර නැහැ. වතුර එන්නෙත් නැහැ කොහෙවත්. මෙච්චරයි තියෙන්නේ. ඒකින්ද අපි තීරණය කරා කන විද්දාගලට යන එක නවත්තන්න. කරන්න දෙන්න හොඳටම අවුවත්සරයි. අපිට යන්න විදිහක් නැහැ. අපි මෙතන ඉඳලා ඩ්‍රෝන් එක දාලා වීඩියෝ ටිකක් අරන් බලමු. වෙන කරන්න දෙයක් නැහැ. ආපහු දවසක් කන විද්දාගලෙන් හම්බෙමු. අපි දැන් ඩ්‍රෝන් එක දාලා වීඩියෝ ටිකක් ගමු. ජය වේවා.
අපි ආවා යහන්ගල